ඉතින් මේ අපි දැන් කොහෙද ගියේ? මුන්නේශ්වර. මුන්නේශ්වරෙන් ගිහලා දැන් කුරුසවල්ලි පැත්තට යන්න හදන්නේ. ඉතින් පොඩ්ඩක් ඉතින් මේ අයන කලබුව මෙතන තියෙනවා. කලබුව පිටුවෙන් පොඩ්ඩක් නැවතුවා. දීවර මහතුරු බොඩර එන ගමන් මම හිතන්නේ මොදුර රස්සාවේ ගිහිල්ලා ඔන්න තියෙනවා ලංකාවේ ලස්සනම මිදුල. ඉතින් මේක හම්බුණා අපිට කුරුසවල්ලි යන ගමන්. ඉතින් අන්න වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන සන්සෙට් එකකුත් ඉතින් පේනවා. මේ දවස්වල නම් එහෙ ඉන්න ආච්චිලා ඉතින් සනීප නැහැ කියලා තමයි කියන්නේ. නැත්නම් ඉතින් අතුරට යන්න පුළුවන්. ඒ ඉතින් ඕගොල්ලෝ අතුරට යන්න try කරන්න එපා. එළියෙන් ඒකේ ලස්සන විඳලා ඉවරලා යන්න ඉතින්. මාරම ලස්සනයි. අපේ ගමන් සංගයත් ඉන්නවා ඔන්න. ටක් අපි ලං කරලා බලමු. කුරුසවල්ලියට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් ખાસකම් තියෙන පල්ලියක්. හැමෝම දන්නවා කුරුසවල්ලිය. ඉතින් අපි දවල් වරු එද්දි පොඩ්ඩක් සෙනග පොලිම මාර විදියට යන්න බැරුව හිටියේ. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි මුන්නේශ්වරම ගිහිල්ලා හවසට කුරුසවල්ලි යනවා කියලා. මොකද මේ රෂ් එක පොඩ්ඩක් අඩු වෙන හින්දා දැන් නම් කට්ටිය පොඩ්ඩක් අඩු වෙලා ඉන්නේ. සෙනග නැහැ, රෂ් එක නැහැ, වැඩි නැහැ. මේ අපි බලමු ඉස්සරහට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. බලමු. ලස්සන ලස්සන දේවල් බලන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න. එහෙනම් ඉතින් මේ අපි හවස එන්න හිටියේ සෙනග අඩු වෙයි කියලා හිතලා. ඉතින් එහෙම වෙලක් තියෙන සෙනග අඩුවක් නැහැ. ඉතින් මේ කුරුසවල්ලියේ තියෙන්නේ මේ කනත්තේ. ඉතින් ඕගොල්ලන්ට හලාවත පැත්තට આવුත් කුරුසවල්ලියට එන්නත් පුළුවන්. ඕගොල්ලන්ට ඉටිපන්දන් එහෙම ගන්න පුළුවන්. ඉතින් ඉටිපන්දන් ගන්න දැන් තියෙනවා 400යි මේ වගේ. ඉතින් අද මම හිතන්නේ ඉරිදා වීකෙන්ඩ් කියලා නැහැලු. ඉතින් දැන් සෙනගලු මාර විදියට. ඉතින් කුරුසවල්ලියේ හැමදාම තියෙන්නේ මෙන්න මේ වගේ. මේක මම හිතන්නේ කනත්තක්. හිතන්නේ නෙමෙයි කනත්තක්. කනත්ත තමයි මේ කුරුසවල්ලියේ තියෙන්නේ. ඉතින් එහෙනම් කුරුසවල්ලියේ දැන් ඔයාලට ලොකු විස්තරයක් පෙන්වන්න දෙයක් නැහැ. තවටියක් ඉස්සරහට ගිහලා අර මුහුදයිනෙත් තියෙනනේ පිළිමය. ජේසුස් වහන්සේ එතනමයි දැන් එතනක් ඉන්නවා. අපි ඒකත් බලාගෙන ඉස්සරහට යන්. ඒ වගේම කියන්න තියෙන්නේ ඇවිල්ලා බාර වෙන්න හැමෝම යාඥා කරන්න. ඉතින් මෙච්චර පිරිසක් එනවා කියන්නේ මේකේ අනිවාර්යෙන් දෙයක් නැති වෙන්නේ දෙයක් නෑ. මේක උගලක් ලොකු ආස්කමක් තියෙන තැන. ඇත්තටම අපි දෙන්නම බුද්ධ ආගම. අපේ කට්ටියම මෙතන ඉන්න කට්ටියම බුද්ධ ආගම. ඒත් අපි ආවා අපේ ජේසුස් වහන්සේ පැදලා යන්න. එන්න හැමෝම මං කියන්නේත් හැමෝටම ඇවිල්ලා උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබාගෙන යන්න කියලා. අපි ඉස්සරහට යනවා තව තව ලස්සන තැන් වලට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලත් එන්න. ඇත්තටම ගොඩක් ඉතින් මේ මිනිස්සු කියන විදිහට ගොඩක් අන්‍යාගමික කට්ටිය තමයි මෙහි ඉන්නේ. ඒ කියන්නේ කතෝලික කට්ටියකදී වැඩි හරියක් බුද්ධ ආගමේ කට්ටිය නෝ කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් එහෙනම් අපිට ඉස්සරහට හම්බෙමු. ඔයාලට ප්‍රාර්ථනා මොකක් හරි කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රාර්ථනා පෙට්ටියට
එතන පොතක් තියෙනවා, පෑන් තියෙනවා. ඉතින් ඕගලන්ට මොන හරි දෙයක් හිතේ තියෙන දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න ඕන නම් ඉතින් ඕගලන්ට මේ කොලයක ලියර කරලා මේ බොක්ස් එකට දාන්න පුළුවන්. මම ඉතින් බොක්ස් එකට දැම්මට පස්සේ එතනින් වෙන්නේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන හරියටම දන්නේ නැහැ. ඉතින් එතෙන් දෙන හැමෝම වගේ ඉතින් මේ දේ කරනවා. ඉතින් ඔයාලත් ගියොත් අමතක කරන්න එපා මෙන්න මේ දේ ටික කරන්න. ඔන්න ගයිස් අපි දැන් යනවා බීච් එක පැත්තේ තියෙනවා කිව්වා තවත් ජේසුස් වහන්සේගේ තව තැනක් අපිට ගිහිල්ලා වදින්න පුළුවන් තැනක්. මම නම් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේක ගත්තේ. මාරම අත්දැකීම. මං කියන්නේ හැමෝටම එන්න කියලා. ඒ කියන්නේ ලස්සන, ඒ කියන්නේ මාරම නිදහස්. ඒ කියන්නේ කට්ටිය හිටියත් අපි හිතේ ශ්‍රද්ධාවෙන් අපි දෙයක් ඉල්ලනවා නම් ඒ දේ ඇත්තටම ඒ දේ අපි ඉල්ලුවට පස්සේ ඒ දේ ඇත්තටම මනසින් නිදහස් වෙලා යනවා. ඒ තරම් මාරම නිදහසක් දැනෙන්නේ. මේ මම ඔයාලට පෙන්නන්නම් කොහමද ඉස්සරහ බීච් එකත් එක්ක ඒතර ලස්සන කියලා. ගොඩක් කට්ටිය දැකලා ඇති. ඉන්න මම පෙන්නන්නම් කොහමද ලස්සන කියලා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න, subscribe බලද්දා share